අන්තිම මාසේ ඇවිල්ලා ළමයි ඇත්තටම ළමයි පාඩම් දෙක තුනක්වත් ළඟ නැහැ හරි. මේ ඉදිරි සති තුනේ ඕනනම් ගන්නවා. එතනින් පස්සේ නම් ගන්න නැහැ හරි. මගේ ක්‍රම වලට මගේ මෙතඩ් වලට යන්න එතනින් එහාට කෙටි ක්‍රම තමයි එතනින් පස්සේ පාවිච්චි කරන්න. හැබැයි මේක කරන්න බෑ. අතනින් සීල් එක වැදුන්නේ නැත්තම් නෑ තමයි හරි. ජූලි මාසයේ සති 4යි තියෙන්නේ ඕගොල්ලන්ට ෂෝට් නෝට් හදලා ඔක්කොම කරන්න. අගෝස්තු එක්සෑම් කියලා මතක තියාගන්න හැමෝම. අපේ ෆිසික්ස් එක්සෑම් එක ආගන් ෆිසික්ස් එක්සෑම් එක විතරක් නෙමෙයි කට්ටියත් එක්ක මේ ආව වගේ තවදුරටත් ඉතුරු මාස තුනක් යනවද නැද්ද කියන එක තීරණය කරන්න තියෙන්නේ තව මාසෙයි. හරි. ඒ කියන්නේ පේපර් ක්ලාස් එකට ආවම් පස්සේ සමහර විට කෙනෙක් සිලබස් ඉවර නම් සමහරට තියරි එන්නේ නැති වෙන්නත් පුළුවන්. හරි. ඒක නිසා එතනින් පස්සේ එයා දකින්න හැබැයි මෙහෙමත් පද තියාගන්න. ආගන් ළමයි පන්තිවලට අලුතෙන් ළමයෙක් එනවනම් එන්න පුළුවන් අගෝස්තු මාසයේ පළවෙනි සතිය වෙනකම් විතරයි. අගෝස්තු මාසයේ පළවෙනි සතියෙන් පස්සේ ඉන්න ළමයි විතරයි අරයි යන්නේ. මොකද මට ගිය අවුරුද්දෙත් ওই ප්‍රශ්නේ වුණා අරහේ අන්තිම මාසේ ඇවිල්ලා ළමයි ඇත්තටම ළමයි පාඩම් දෙක තුනක්වත් ළඟ නැහැ හරි. කිසිම දෙයක් නැහැ. මගේ ඉලෙක්ට්‍රොනික්ස් වලට විතරක් ඇවිල්ලා ඒ උනට අවසාන ප්‍රතිඵලය කියනකොට ඒක අවුල් ගියාම අපිට අවුල්. ඒ කියන්නේ අපේ පන්තියෙන් අවුට් වෙන්නේ. බාරගන්නේ නැහැ හොඳට මත් තියාගන්න. බාරගන්නේ නැහැ අන්තිම පාස් පේපර්ස් පටන් ගත්තන් පස්සේ කිසිම ළමයෙක් බාරගන්නේ නැහැ. ඉන්න කට්ටිය විතරයි ඇබ්සන්ට් වෙලා හිටිය කට්ටියත් ඊට පස්සේ ගන්න නැහැ හරි. මොකද මට වග කියන්න බෑ. ඒ පාස් පේපර්ස් පන්තියේ ඉන්න සියලු දෙනා සහ එතනින් පස්සේ ඉන්න කට්ටිය ගැන විතරයි මට වගකීමක් ගන්න පුළුවන්. අලුතෙන් එන ළමයි නම් කොහෙත්ම මේ ඉදිරි සති තුනේ ඕනනම් ගන්නවා. එතනින් පස්සේ නම් ගන්න නැහැ හරි. අර ඔන්ලයින් නෑට එන්න පුළුවන්. ඔන්ලයින් සමහර කට්ටිය ඉන්නවා කිව්වා. ඒගොල්ලෝ ඕන කෙනෙක්ට ෆිසිකල් පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි පිටින් නම් එන්නේ නැහැ. මොකද රෙජිස්ට්‍රේෂන් නවත්තනවා. මට ඉන්න ටික එතන හැදුවම ඇති ළමයි හරි. එතනින් එහාට තියෙන්නේ රිසල්ට් හදන එකක් තියෙන්නේ. එතකොට මේ මැදින් එන කට්ටිය අරගෙන මුල් කට්ටිය මුකුත්ම නැතුව ඇවිල්ලා රිසල්ට් එකට වක් කියන්න බෑ හරි. ඒක ඒගොල්ලන්ගේ හොඳට කියන්නේ. මොකද එතනින් පස්සේ මට ඕන විදියට මම උගන්වන්නේ මගේ ෂෝට් නෝට් මම හදපු ක්‍රමවලට මගේ ක්‍රමවලට මගේ මෙතඩ් වලට යන්න එතනින් එහාට තව කෙනෙක්ට කිය ඉන්න වෙලාවක් නැහැ. අපි මෙමරි ප්ලස් 100ක් සම්පූර්ණ කරා. එතකොට අද 90 මම හිතන්නේ ගියේ. ඒ 100 කෙටි ක්‍රම තමයි එතනින් පස්සේ පාවිච්චි කරන්නේ. එතකොට පිට කෙනෙක්ට ඕක හරියන්නේ නැහැ ළමයි. එතනින් එහාට අපි අන්තිම මාස තුනේ අපේ ගමනක් යන්නේ. ඒක නිසා හොඳට මහන්සියලා වැඩ කරන්න. ඒ වගේම තමයි පන්තියේ තීරි පන්තියේ ඉන්න 100%ම පේපර් ක්ලාස් එකේ වාඩි වෙයි කියලා හිතනවා. හැබැයි හොඳට මතක තියාගන්න ළඟට ඇවිල්ලා කිව්වයි කියලා පේපර් ක්ලාස් එකේ වාඩි කරවන්නේ නැහැ හරි. පාස් පේපර් පන්තියේ වාඩි කරන්නේ නැහැ කිව්වයි කියලා ෂෝට් නෝට් මොකුත් නැතුව නම් පුතා ඔයාගේ හොඳට කරන්නේ එහෙම කට්ටිය වෙනම අරගෙන මම වෙනම මොකක් හරි සැලැස්මක් හදලා දෙන්නම් පාස් පේපර් පන්තියේ වාඩි වෙන්න බැරි වුණොත් හරි. මොකද ඒගොල්ලන්ගේ පාස් පේපර්ස් පන්තියට දාලා අනාථ කරන්න ඕනේ නැහැ මට හරි. ෂෝට් නෝට් හොඳට පිළිවෙලට තියෙනවනම් ඒගොල්ලන්ව පන්තියට දාලා ගන්නවා හරි. එහෙම නැතුව අනේස මේ යාළුවෝ කට්ටියත් එක්ක මෙච්චර කල් හිටියා මාව මෙතනට දාගෙන එහෙම කරන්න තිබ්බා වෙන දෙයක් නෑ. දැන් මේකෙදි කරන්න බෑ. ඔන්න ක්‍රිකට් මැච් එකකට ටීම් එකකට දාගන්න ඕන නම් ඒක අවුලක් නෑ. හැබැයි මේක කරන්න බෑ. පේපර් කියලා තියෙන්නේ හරි. ඉල්ලන්න එපා ඒවා. අතනින් සීල් එක වැදුන්නේ නැත්තම් නෑ තමයි හරි. මොකද ඔයා හදාගෙන එන්නේ. ඒවා වැරදි හදාගෙන කැමති නම් එන්න. එහෙම සම්බන්ධ වෙන්න බැරි කට්ටියට පාස් පේපර්ස් පන්තියට ඒගොල්ලන්ට වෙනම වැඩ පිළිවෙලක් කරනවා. එහෙම ගොඩක්